හෙලෝ ගයිස් කොහොමද? අද ඔන්න කාලෙකට පස්සේ විනාඩි 7ක චූටි ඩේ ව්ලොග් එකක් අරන් ආවා. අපි මේ ලෑස්ති වෙලා යන්නේ ගමේ ඉස්කෝලේ ලස්සන වැඩකට. එහෙනම් අපි යමු. අපේ මල්ලිගේ ඉස්කෝලේට තමයි මේ අපි යන්නේ. මේ තියෙන අපේ සස්සන ගම මැදින් තියෙන ලස්සන පාරක තමයි අපි මේ ඉස්කෝලේට යන්නේ. ඔන්න අපි ඉස්කෝලේ ළඟටත් ආවා. ගමේ ඉස්කෝලේ ටීචර්ලා ටික තමයි මේ ඉන්නේ. අද හරිම ලස්සන එකම පාටින් සාරිය ඇඳලා. ඒතකොට මේ රියසල් එකක් මෙතන වුණා. අද අපි මේ ආවේ පොසොන් පෝය වෙනුවෙන් සංවිධානය කරපු අනුබුදු සමාධි බොදු බැතිගේ ප්‍රසංගයට. ඉතින් වැඩේ වෙන්නේ කොහොමද කියලා අපි බලමු ඉස්සරහට. ඇතුළු ඒ නිසා මේ වගේ පුංචි දරුවෝ වේදිකාවට ගොඩ වෙලා මේ වෙද්දි නම් ගොඩක් කරුවල වැටිලා. ඉතින් මම ඇවිල්ලා ඉන්නේ අපේ මල්ලි ඉගෙන ගන්න ඉස්කෝලේට විතරක් නෙවෙයි. මේක අපේ අම්මා තාත්තා වගේම මගේ පවුල හැමෝම ඉගෙන ගත්ත ඉස්කෝලේ. ඒ නිසා මම ඇත්තටම මගේ ඉස්කෝලේට වගේම මේ ගමේ ඉස්කෝලේටත් ගොඩක් ආදරෙයි. මේ වෙද්දි බැතිගේ ප්‍රසංගයේ රස විඳින ගමේ ලොකු පිරිසක් ඉස්කෝලේට එකතු වෙලා ඉන්නවා. ඔයාලට පේනවා ඇති. නැවක් හරි මාර්ගයට අරන් යන්නේ නැවේ කැප්ටන්නේ. මේ තමයි කැප්ටන්. ගමේ ඉස්කෝලේ විදුහල්පතිතුමා.
යකෙක් කන්න බඩගින්න ඉන්න වෙලාවේ මාළු පානුවේ කෙසෙල් ගෙඩි ආතා බීම එකකුත් හම්බුණා. එමුදු බලන්න. මරණින් පස්සේ බිම්පව් වෙනවා අපි පසු පස්සේ ඉපෙනා ඔන්නෝම තමයි වැඩේ උනේ. වැඩේ ලස්සනයි සුපිරි. අපි යනවා ගෙදර. ඔයාලත් පරිස්සමට යන්න. අලුත් vlog එකකින් එන්නම්. බයි බයි.